හෙලෝ යාලුවනේ කොහොමද ඉතින් ඔයගොල්ලන්ට අද ඉතින් ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ සුපිරිම ඇඩ්වෙන්චර් වයිබ් එකේ බ්ලොග් එකක් තමයි අපි ගියා යාලුවනේ උඩුගම පැත්තේ තියෙන කන්නලිය රේන් ෆොරස්ට් එක බලන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති කන්නලිය රේන් ෆොරස්ට් එක යාළුවොත් එක්ක ගියේ සුපිරිම වයිබ්ස් ටිකක් අරන් තියෙන. ඒ වගේම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ ෆොරස්ට් එකේ කම්ප්ලීට් ඩීටේල්ස් ටිකක් අපි ගත්තා. ඒ කියන්නේ ගයිඩ් කෙනෙක් අපිව ගයිඩ් කරගෙන තමයි සම්පූර්ණ ෆොරස්ට් එකේම view එක බලන්න ගියේ. මම වැඩි කතා කරන්නේ ඔයගොල්ලෝ වීඩියෝස් ටික බලලා කොහොමද තියෙන්නේ කියලා බලලා අයිඩියාස් ටික කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. එහෙනම් දැන් අපි බලමු කොහොමද තියෙන්නේ වීඩියෝස් ටික කියලා. ෆ්‍රෙන්ඩ්ස් ගමන අනතුර යන ගමන් උන සීන් එක තමයි දැන් බයික් එක පැච් එක වෙලා ටයර් එක මාරු කරන ගමන් හරියටම දෙවට හරියේ උඩුගම යන ගමන බට් දැන් බයික් එක පැච් වෙලා කොල්ල සෙට් එකම දැන් බයික් එක හදන ගෑරේජ් එකේ ඉන්නේ මේ වගේ ආතල් සීන්ස් තව ඉස්සරහට බලා ගන්න පුළුවන්. ගයිස් මේක තමයි කොට්ට ෆොරස්ට් එක. ඔයගොල්ලෝ දැකලා ඇති මේකේ වීඩියෝස් ටිකක් දාලා තිබ්බා. ඉතින් දැන් ඉතින් කොට්ට ෆොරස්ට් එකේ ඉන්නේ. කොට්ට ෆොරස්ට් එකේ ඉඳලා කෙලින්ම යන්නේ දැන් උඩුගම පැත්තට ගිහිල්ලා කන්නලි ෆොරස්ට් එකේ ගිහිල්ලා බාත් ටිකක් කරලා ඉතින් චිල් වයිබ් එකක් ගන්න යන්නේ. කම්ප්ලීට් වීඩියෝස් ටික ෆුලි බලලා ඔයගොල්ලන්ගේ අයිඩියාස් ටික කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ගයිස් ඉතින් බෝඩ් එක පේනවා ඇති උඩුගමට ඇවිල්ලා තියෙන්නේ දැන් අර පැත්තේ ලස්සන view එකකුත් තියෙනවා. ඔයගලන්ට පෙන්වන වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම අද vlog එක මම හිතනවා සුපිරි වෙයි කියලා skip නොකර අනිවාර්යයෙන් බලන්න. දැන් අපි view එකත් බලමු. view එක බලලා enjoy කරමු අනිත් clips ටික. ගයිස් ඉතින් දැන් උඩුගමට ඇවිල්ලා morning කෑම බන්නේ වරගෙන දැන් යන්න හදන්නේ. එහෙනම් එහෙමම vlog එක සෙට් වෙන්න බලන්න කො තියෙන්නේ කියලා අයිඩියාස් එක කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. So friends alhamdulillah කියලා ගොඩක් බාධක මැද්දේ දැන් තමයි අපි කන්නලිය රේන් ෆොරස්ට් එකට ආවේ. දැන් අපි ඇතුළට යන්න හදන්නේ. friends ලත් ඉන්න මේ පැත්තේ බලා ගන්න පුළුවන්. දැන් ඉතින් ඇතුළට ගිහිල්ලා අනිත් clips ටික ඔයගොල්ලෝ දාන්නම්. ගයිස් දැන් ඉතින් එන්ට්‍රන්ස් එක ඇතුළට යන ගමන් අපි ගිහිල්ලා අපි බලමු අපිත් එක්ක ගයිඩ් කෙනෙකුත් එනවා. දැන් ෆ්‍රෙන්ඩ්ස්ලා ඔක්කොම ඉන්න බලා ගන්න පුළුවන්. ආයෙ එකක් දාපිය. අරේ එලගිරි මුලින්ම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කන්නලිය නැරඹීමට තෝරා ගැනීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. වනාන්තරය ඇතුළට යන්න කලින් පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. මුලින්ම කියන්න ඕනේ නිශ්ශබ්දතාවය ගැන. මොකද අපි යන්නේ මේ අපේ තැනකට නෙමෙයි. මේක සත්තුන්ගෙනම හන සත්තු ජීවත් වෙන පරිසරය. ඒක නිසා අපි පුළුවන් තරම් නිශ්ශබ්දව යන්න ඕනේ. එහෙම ගියොත් අපිට සත්තු බලන්න පුළුවන්. අනිත් එක තමයි මේ යන ගමනේදී ටොෆියක් චුයින්ගම් එකක් මොන හරි කනවා නම් කිසිම දෙයක් මේ වනාන්තරය ඇතුළට මුදා හරින්න එපා. මොකද මේක ගොඩක්ම පිරිසිදු ස්ථානයක්. අපි රැක ගන්න ඕනේ තැනක්, වටිනාම සම්පතක්. අනිත් එක තමයි මේ යන ගමනේදී දිය ඇල්ල උඩ නගින්න යන්න එපා. දිය ඇල්ලෙන් නාන්න එහෙම යන්න එපා. එහෙම ගිහිල්ලා ඔයාලා කාට හරි අනතුරක් වුණොත් මෙහෙට දන්වන්න ක්‍රමයක් නැහැ. මොකද කැලේ ඇතුළට ගියාට පස්සේ ෆෝන් වලට සිග්නල් නැහැ. ඒක නිසා පරිස්සම් වෙන්න. අනිත් එක තමයි මේ යන ගමනේදී කිසිම ශාකයක කොටසක්, කිසිම සතෙක්ගේ කොටසක් එළියට ගේන්න තහනම්. මොකද මේක ජෛව ගොල රක්ෂිතයක්. ඔයාලා ඇවිල්ලා ඉන්නේ මේ කන්නලිය කියන වනාන්තරයට.
මේකට කන්නෙලිය කියන නම හැදිලා තියෙන්නේ කන්‍යා කියන වචනයත් ලිය කියන වචනයත් වචන දෙක එකට එකතු වෙලා. කන්‍යා කියන්නේ නොඉඳුල් කියන එක. ලිය කියන්නේ ගස්සල් කියන අදහස. නොඉඳුල් ගස්සල් තියෙන නිසා තමයි මෙහෙට කන්නෙලිය කියන්නේ. මේක අක්කර 26000ක වනාන්තරයක්. නිරිත දිග මෝසම් මැසි වනාන්තරයක්. ජෛව විවිධත්වයෙන් ලංකාවෙන් පළවෙනි තැන ගන්න වනාන්තරේ. ලෝකෙන් 16 වෙනි තැන ගන්න වනාන්තරේ. මෙහි ඉන්න සත්තු තමයි හඳුන්දිවියා, ගෝනා, ඌරා, ඉත්තෑවා, මීමින්නා, පැබෙල්ලෑව වගේ සත්තු. ඊට අමතරව සර්පයෝ වර්ග, කුරුල්ලෝ වර්ග, මකුළු වර්ග, මාළු වර්ග, ගෙම්බෝ ඔය වගේ සත්තු බලන්න පුළුවන්. කැලේ තියෙන මේ කැලේට විශේෂම ශාක තමයි හොර, නා, දුන්, මිල්ල, හල් කියන ශාක. මේ කන්නෙලියේ උසම තැන තමයි කබ්බලේ කන්ද. කබ්බලේ කන්දේ උස වෙනවා මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 461ක්. මුදුනටම ගියාට පස්සේ කළුතරට වෙනකම් බලන්න පුළුවන්. අර ලෝකාන්තේ ගියා වගේ. හැබැයි ඒක යන්න මේ වගේ පාරවල් නෑ. ගස්වල වැල්වල ගල්වල එල්ලිලා යන්න තියෙන ඇඩ්වෙන්චර් පැකේජ් එක. මේ කන්නෙලිය කියන්නේ දැන් සෙකන්ඩරි ෆොරස්ට් එකක්. මොකද 1969 ඉඳලා 1989 වෙනකන් මේ කැලේ තිබුණ ලොකුම ගස් ටික කපලා තියෙනවා. කපලා එයාලා එළි අරගෙන ගියා තුනීලෑලි හදන්න ගින්තොට දක්වා. ඒ තුනීලෑලි සංස්ථාවෙන් 1969 දී හදපු පාර තමයි මේ තියෙන්නේ. නැත්නම් අපිට දියඇලි බලන්න යන්න හදලා නෙමෙයි. 89න් පස්සේ තුනීලෑලි සංස්ථාව වැහුණා. ඊට පස්සේ තමයි මේක මේ විදියට සංචාරකින්ට බලන්න හදලා තියෙන්නේ. නමුත් මේ වනාන්තරය දැන් මිනිසා සහ ජෛව කෝල රක්ෂිතයක්. එහෙම කරේ 2004 අවුරුද්දේදී යුනෙස්කෝවේ. ඒ වගේම තමයි මේ කන්නෙලිය කියන්නේ විශාලම ජල ගබඩාවක්. ලංකාවේ ප්‍රධානම ගංගා දෙකක් පෝෂණය කරනවා. මේ පැත්තට ගලාගෙන යන දොළවල් ටිකෙන් ගිංගඟ පෝෂණය කරනවා. මේ පැත්තට ගලාගෙන යන දොළවල් ටිකෙන් මිල්වලා ගඟ පෝෂණය කරනවා. ගයිස් දැන් අපි යන්න හදන්නේ ගුහාවක ඇතුළකින් යන්න හදන්නේ. ඔන්න ඉතින් ගයිස් දැන් යනවා වෝටර්ෆෝල් එක ගාවට. මොනවද කියහන්කෝ බං? මොනවද කියන්නද? ටයර් එකත් එක්ක වෝටර්ෆෝල් එක ගාවට යන්නේ මීටර් 300ක් යන්න ඕනේ. ගයිස් ඔන්න ඉතින් වෝටර්ෆෝල් එක දැක්කද වැස්සත් එක්ක සුපිරි වයිබ් එකක් ගන්න. යාළුවනේ දැන් ඕගොල්ලෝ බැලුවේ මේක ඇතුළේ තියෙන තවත් කියන්නේ ගොඩක්ම වැදගත් ට්‍රී එකක් තමයි ජයන්ට් ට්‍රී එකගේ චිල් වයිබ් එකක් තමයි ගන්න. ඉතින් ඇඩ්වෙන්චර් වයිබ් එකක් බලලා ඔයගොල්ලන්ගේ අයිඩියාස් එක දාගෙන යන කමෙන්ට් සෙක්ෂන් එකේ කම්ප්ලීට් බ්ලොග් එකක් දානවා. YouTube එකත් බලා ගන්න පුළුවන්. TikTok, FB, Insta ඒ වගේ YouTube ඔක්කොම subscribe කරලා follow කරලා තියාගන්න. වටින වීඩියෝස් ඔයගොල්ලන්ට ළඟදි බලා ගන්න පුළුවන්.
සෝ ෆ්‍රෙන්ඩ්ස් මේ දැන් තමයි ඔක්කොම ඉවර කරලා එක්සිට්ලා කියන්නේ ෆොරස්ට එක ඉඳලා එලියට ඇවිල්ලා දැන් තමයි අපි බාත් කරන්න හදන්නේ බාත් කරලා ඉතින් එට ඉවර කරලා එලියට යන්න තම අයිඩිය එක ඉති මහිත ඔගල කම්පිට විඩිය බාලති කියලා එකතුර තවත පොඩි කලිප්ස් වගේ තියන එකත්ම මේකට මේච් කරන තොරගල බලාගන්න පුල බලා කොම තියෙන් කියලා ඔගොල්ලන්ගේ කමස්යකම සක්ෂණගේ දාගෙන යන්න මහිතන අත පොඩ්ඩ එඩ්වෙන්ච වයි බ්ලොග්ගයක් විදියට වෙයි කියලා බිකස් බ්ලොග්ගය ගත්තේ හෙම තමයි ෆ්‍රෙන්ස් ලත් එක් ඇවිල්ල තමයි ගත්තේ මෙතනත් පොඩි කලිප් ඇත්තින ඔගොල දාන්න අනිවාරෙන් බලන්න සෝෆරෙන්ස් මම හිතනවා ඕගොල්ල කම්පලිට බ්ලොග් එක අත බල ඇති කියලා කොම තියෙන්නේ කියලා ඔගොල්ලන්ගේ රත්තරන්කමසේ එකම සක්ෂණ එක දාගෙන යන්න එනම් ගයිස් තවත් ඉන්ට්‍රස්ටිං බ්ලොග් එකකින් සෙට් වෙමු අදට මේක තමයි අපේ බ්ලොග් එක ඒ කියන්නේ කන්නලේ රෙඩ් ෆර්ස්ට් එකට ඇවිල්ලා දැන් අපි ගන්න ෆන් ටික ඔක්කොම අරගෙන ප්‍රේස් කරගෙන ඒ ඔක්කොම පර්ෆෙක්ට්ලි කරලා ලාස්ට්ලි බාතුත් කරලා පලහැතින ඕඩේ ඒක මට සිංහල වචන දන්න නිසා මම ඕඩියෝඩ කියන අනිවරන් දන්න කටේ පොඩ්ඩක් කමෙන්ට්ස් ටිකේ දාගෙන යන්න මේ බ්ලොග් එක කොම තියෙන්නේ කියලා කම සක්ෂණ එක ඔගොල්ලන්ගේ රත්නකමසේ කමෙන්ට් කරගෙන එනම් තවත් ඉන්ට්‍රස්ටිං බ්ලොගින් සෙට්ටම් I'm Hassan Ramis signing off for now from HX Vlogs. Peace off.